ලෝකේ හැමතැනම ඔන්ලයින් බිස්නස් තියෙනවා. මේ ඉන්නේ නුවි මෙයා ඔන්ලයින් සපත්තු විකුණනවා. මට පළවෙනි ඕන එක පැක් කරන්න යන්න. මං ගන්න එකක් දෙනවා. ඒ වුණාට ඔන්ලයින් සපත්තු විකුණන එක ප්‍රැක්ටිකල් දෙයක් නෙමෙයිනේ. ප්‍රැක්ටිකල් නැති වුණා. ඒ මං කරන්නේ මට ඉන්න ලොකු ෆෑන් බේස් එකක්. ෂෝ නෑනේ. එන්න බලන්න. ඉතින් ඔන්න අද මම නුවියක ෂොප් එකට ආවා ඔන්ලයින් ෂූස් විකුණන බිස්නස් එකක් තමයි මෙයා කරන්නේ. එතකොට මම අද ආවේ ස්ටෝ එකට. නුවි මට දැන් දැනගන්න ඕනේ මේ ඔයාගේ කොහොමද ඔන්ලයින් බිස්නස් එක සිද්ධ වෙන්නේ කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ ඔන්ලයින් බිස්නස් කියන්නේ පේජ් එකක් හදාගෙන ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරලා බඩු විකුණන කියලා. ඒත් මගේ ෂොප් එක shoofy.lk. මෙතන වෙන්නේ වෙනස්ම දෙයක්. මම FB පේජ් එකක් කරනවා, TikTok එක උන්ඩාට් කරනවා. ඉස්සරහට shoofy.lk කියලා වෙබ්සයිට් එකක් එන්නත් තියෙනවා. මේ තියෙන මගේ TikTok page එක. මේකෙන් තමයි මම orders දාගන්නේ content create කරලා ඊට පස්සේ මම එයාලගේ orders ටික WhatsApp එකට ගන්නවා. ඒ වගේම තමයි මම මගේ business එක හරියට manage කරගන්න POS system එකක් operate කරගෙන යනවා. මේ තියෙන මගේ system එක. මම මගේ customers-ලට මෙන්න මේ වගේ bill එකකුත් issue කරනවා. දැන් මේ තියෙන්නේ නුවිගේ ස්ටෝ එක. මම නුවිගේ ස්ටෝ එකේ දැක්ක විශේෂ දෙයක් තමයි මෙයා මේ වගේ රැක් යූස් කරලා හරි ලස්සනට එයාගේ ප්‍රොඩක්ට් ටික මේ ෂූස් ටික ස්ටෝ කරලා තියෙනවා. ඉතින් මට ඉතින් මෙච්චර කාලේ තියෙන ප්‍රශ්නයක් තමයි ඔන්ලයින් බිස්නස් එකක් කරන කෙනෙක්ට මෙච්චර මාන්ස් වෙන්න ඕනේ නැහැනේ. බඩුත් ටික ඕන තැනක තියලා එයාට ඕන විදිහට විකුණ ගන්න පුළුවන්. අපි නුවිගෙන් අහමු ඇයි එයා මෙහෙම කරන්න හේතුව මොකක්ද කියලා. මම ඔයාලට කිව්වනේ මේක අනිත් ඒවාට වඩා වෙනස් කියලා. වෙනස් වෙන එකම හේතුව තමයි මේක. මම මේක කරගන්නේ මැනේජ්මන්ට් එකක් ඇතුළේ. එතකොට මම මේ shoofy.lk එක කරගෙන යනකොට මට ඉස්සරහ අදහසක් තියෙනවා වෙබ්සයිට් එකක් කරලා මේක ලොකුවට කරගෙන යන්න. ඒ හන්ද හැමෝටම quality එකටම හරියටම shoes දෙන්න මේ වගේ මැනේජ්මන්ට් එකක් තියාගෙන තමයි මම මේ shop එක කරගෙන යන්නේ. ඕනම කෙනෙක්ට ඔන්ලයින් බඩු විකුණන්න පුළුවන්. හැබැයි බිස්නස් එකක් කරන්න බෑ. මම මේක කරන්නේ කලින් එක්ස්පීරියන්ස් එකක් ඇතුව. ඔය ඔන්ලයින් බිස්නස් එකක් කරනවා නම් ඔයාට ඒක කරන්න ලේසි. මොකද සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් ඕනි තරම් තියෙනවා. එනට ඔයාගේ බිස්නස් එක ඔයා සාධාරණව හරියට කරගෙන ගියොත් ඔයාට ඉස්සරහට ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි. ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. අද මට දැනගන්න හම්බෙච්චි වටිනම දේ තමයි ඕන කෙනෙක්ට ඔන්ලයින් පේජ් එකක් හදාගෙන බඩු විකුණන්න පුළුවන්. හැබැයි shoofy.lk එකෙන් මම දැනගත්තා ඕන කෙනෙක්ට ඔන්ලයින් බිස්නස් එකක් කරන්න බෑ කියලා. බිස්නස් එකක් කරනවා නම් ඒක ඇතුලේ මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඒක හරියට මැනේජ් කරලා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකට නුවි මහන්සි වෙන විදිහ සහ shoofy.lk එක වැඩ කරන විදිහ මට දැනගන්න ලැබුණා. ඉතින් එහෙමනම් ඔයත් ඔන්ලයින් බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක් නම් ඔන්ලයින් බඩු විකුණන එක පැත්තකින් තියලා ඔන්ලයින් බිස්නස් එකක් කරන විදිහ ගැන සැලකිලිමත් වෙන්න. good luck. ඔන්න ඔයාලට සපත්තු ගන්න අලුත් තැනක් shoofy.lk